එකමත් එක කාලෙක ඩ්‍රැකොනියා කියන මකුරුන්ගේ දේශයේ කොල්ල පාට කදුවලල්ලක එම්බර් කියලා චූටි මකර පැටියෙක් ජීවත් වුණා. අනිත් අය වගේ එම්බර් ගිනි පිඹින්න ආස නෑ. එයා ළඟ රහසක් තිබුණා. එයා ගින්දරට ගොඩාක් බයයි. එයාගෙන් ගින්දර එනකොට එයා ගොඩාක් බය වෙලා මූණ හංග ගන්නවා. අනේ පව් චූටි එම්බර්. එයා වෙවුලන්න අරන් ඇස් දෙක කඳුළු වලින් පිරීලා එයාගේ ගුහාව ඇතුළට දුවාගෙන ගිහින් හයියෙන් අඬන්න ගත්තා. ඇයි මට මේ බය හිතෙන්නේ? ඇයි මට අනිත් අය වගේ එන්න බැරි? එම්බර් අඬ කල්පනා කරන්න ගත්තා. එයාගේ මක්කර යාළුවෝ එළිය සෙල්ලම් කර හිටියා. අත්තටු ගහනවා, ගිනි පිඹිනවා, සතුටෙන් සෙල්ලම් කරනවා. එයාගේ රතු මකර යාළුවයි නිල් මකර යාළුවයි ගිනි වලලු යව සෙල්ලම් කරනවා. එම්බර් ගුහාවෙන් එබිල බැලුවා. එම්බටත් හරි ආසයි යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. එයාගේ යාළුවෝ වගේ ගිනි වලලු ලවන්න. ඒත් ඉතින් එයාට බය හිතෙනවනේ. ඒ වුණාට එම්බගේ යාළුවෝ කවදාවත් එයාට විහිළු කරේ නෑ. එයාලටත් එම්බර් ගැන දුකයි. ඩ්‍රැකොනියාව කිසිම දවසක ගිනි පිඹින්න බැරි මකරෙක් ඉඳලා නෑ. එක දවසක් එම්බගේ ගුහාවට හොඳට හඳ එළිය වැටුණා. කවුරු හරි යට ආදරෙන් කතා කරා. ඒ තමයි එම්බර්ගේ ආච්චි අම්මා. ඒ රටේ හිටපු නුවරක්කාරව නකරා. එයාගේ ලස්සන දිලිසෙන ඇස් තියෙන ආච්චි අම්මා මෙහෙම කිව්වා. චූටි පැටියෝ ගින්දර තියෙන්නේ පුච්චන්නම නෙමෙයි. ගින්දර වලින් අපිට ආලෝකය ලැබෙනවා. උණුසුම ලැබෙනවා. ජීවිතයක් ලැබෙනවා. කෙනෙක්ව විනාශ කරනව වෙනුවට ආරක්ෂා කරන්නත් ගින්දර වලට පුළුවන්. සැබෑ මකරෙක් තේරුම් ගන්නවා මොන වෙලාවටද ගින්දර පාවිච්චි කරන්න ඕනි කියලා. ඔයා හරිම විශේෂයි එම්බර්. ඔයා තේරුම් ගනි. කවදා හරි ඔයා ගිනි පිඹින්න ඕන කියලා. එම්බර්ගේ පුංචි හිතට ආච්චි අම්මගේ මේ වචන තදින්ම කාවැදුනා. ආච්චි අම්මා කියපු දේවල් ගැන කල්පනා කර එම්බර් මුළු රෑම හැරිලා හිටියා. ආච්චි අම්මා කියන ඒවා හරි. කවදා හරි මට එඩිටර් මකරෙක් වෙන්න පුළුවන්. ඊළඟ දවසේ උදේම එම්බර් සතුටෙන් අවදි වුණා. හරිම සීතලයි. ඩ්‍රැකොනියාවේ මුළු කඳු වලල්ලම අයිස් වලින් වැහිලා. එම්බගේ යාළුවෝ වෙනදා වගේම අයිස් තට්ටු වලට දුවලා ගිහින් සෙල්ලම් කරන්න පටන් ගත්තා. අයියෝ එකපාරටම අයිස් තට්ටුව කඩාගෙන එම්බගේ යාළුවෝ දෙන්න සීතල වතුරට වැටුණා. සීතලට ගල් වෙලා එයාලට අත්තටු ගහන්නත් බෑ. ගිනි පිඹින්නත් බෑ. අනිත් අයත් උදව් කරන්න යන්න බය වුණා. ඒ වෙලාවේ අපේ එම්බර්ට ආච්චි අම්මගේ වචන මතක් වුණා. ඔව් ඔයාට ඕක කරන්න පුළුවන්. ආච්චි අම්මා කියනවා වගේ අහුණා. එම්බර් කට ඇරලා ලොකු හුස්මක් අරගෙන හයියෙන් පිම්බා. එම්බර්ගේ ගින්දර වලින් අයිස් තට්ටුව දිය වුණා. එම්බර් ඔයා අපව බේරගත්තා. යාළුවෝ සතුටෙන් කෑ ගැහුවා. එම්බර්ගේ වීරකම ගැන මකර දේශේ හැමෝටම ආඩම්බරයි. ඉතින් පුංචි දුවේ පුතේ අද කතාවෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් උනේ තැනට සුදුසු නුවණින්
නිවැරදි තීරණ ගන්නේ කොහොමද කියලා. මේ වගේ ලස්සන අලුත් කතාවක් අරගෙන අපි ආයේ එනකල් හේලිගේ කතන්දර ගෙදර YouTube නාලිකාවට ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, බෙල් අයිකන් එක ප්‍රෙස් කරලා තියාගන්න.